හායි කොහොමද ඔයාලට පිළිගන්නවා මගේ ශෙහානිවර්ස් YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මගේ අත්දැකීම් එක්ක කොහොමද පාස්පෝර්ට් එකක් හදාගන්නේ කියලා. එහෙනම් අපි බලමු කොහොමද අපි පාස්පෝර්ට් එකක් හදාගන්නේ කියලා. පාස්පෝර්ට් එක හදාගත්තේ කොහෙන්ද? ඕන තොරතුරු මොනවද? ඒ වගේම පාස්පෝර්ට් එක හදාන්න කීයක් ගියාද? වියදම ඒ ගැන අපි අද කතා කරමු. එහෙනම් එන්න මගේ channel එකට මම ආදරෙන් ඉල්ලනවා මම subscribe කරලා පොඩි like එකක් දාන්න කියලා. හරි. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද පාස්පෝර්ට් එක හදාගන්නේ කියලා. හරි. දැන් පාස්පෝර්ට් එක නැත්නම් විදේශික ගමන් බලපත්‍රය හදන්න ඔයාලට කොළඹටම යන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් කුරුණෑගලින්, මහනුවරින්, අනුරාධපුරෙන්, වවුනියාවෙන් මේ කියන බ්‍රාන්ච් වලින් ඔයාලට පුළුවන් ඔයාලගේ පාස්පෝර්ට් එකේ වැඩේ කරගන්න. ඉතින් මම හැදුවේ කුරුණෑගල නිසා මම ඒ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඉතින් මම පාස්පෝර්ට් එක හදන්න ගියා මම නම් ගියේ 5ට විතර. හැබැයි ඒත් සෙනග හිටියා. මට හම්බුනේ 107. එදා සෙනග අඩු නිසා මේ මට පාස්පෝර්ට් එක හදාගන්න පුළුවන් වුණා. මම දැම්මේ one day service. මං කියන්නම් ඔයාලට ගිය වියදම ඒ ටික මං ඔයාලට කියන්නම් වීඩියෝ එකේ අතරතුර. දැන් අපි බලමු මොනවාද පාස්පෝර්ට් එක හදාන්න ඕන අපිට ලියකියවිලි ටික කියලා. මුලින්ම අපිට පාස්පෝර්ට් එක හදාන්න ඕනේ කියන්නේ මේ ඇප්ලිකේෂන් එක. ඒ ඇප්ලිකේෂන් එක ඔයාලා ගාව නැත්තම් ඔයාලට පුළුවන් www.immigration.go.lk කියන එකෙන් ඔයාලට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න. එහෙමත් ඔයාලට ගන්න අමාරුයි නම් ඔයාලට පුළුවන් ඒකේ ඔය ශාඛාවකට ගිහිල්ලා ඔය බ්‍රාන්ච් එකකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ ඇප්ලිකේෂන් එක අරගෙන ඒ වෙලාවේ ෆිල් කරලා දෙන්න. ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී ඔක්කොම කැපිටල්, ඒ කියන්නේ අකුරු ටික කැපිටල් තමයි තියෙන්න ඕන. ඉංග්‍රීසියෙන් කැපිටල්. ඔයාලගේ ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන විදිහටම ඔයාලා ඇප්ලිකේෂන් එකේ නම ෆිල් කරන්න. මොකද ඔයාලා ෆිල් කරන විදිහට තමයි ඔයාලගේ පාස්පෝර්ට් එක හැදෙන්නේ. මම ඔයාලට කියන්නම් ඉස්සරහට ඒ ගැන. හරි. ඊළඟට අපිට ඕන වෙනවා ඔයාලගේ උප්පැන්න සහතිකය. බර්ත් සර්ටිෆිකේට් එක කියන්නේ අන්න ඒක ඕන වෙනවා. හැබැයි මේක මාස 6කට වළංගු එකක් තමයි ඕන වෙන්නේ. කියන්නේ ගොඩක් අවුරුදු ගණන් පරණ එකක් නෙවෙයි. ඔයාලට ඔරිජිනල් උප්පැන්න සහතිකය තමයි මේකට ඕන වෙන්නේ. ඔයාලා ගාව ඔරිජිනල් උප්පැන්න සහතිකය නැත්නම් ඔයාලට පුළුවන් උප්පැන්න සහතික අංකයක් තියෙනවනේ. අන්නේ අංකෙ දීලා ඔයාලට ඔරිජිනල් උප්පැන්න සහතිකයක් ගන්න පුළුවන් ඔයාලගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. ඔරිජිනල් උප්පැන්න සහතිකය හොයාගන්න අපි දම්පාට සීල් එකක් තියෙන්නේ. අන්නේ දම්පාට සීල් එක තියෙනවා නම් ඒක ඔයාගේ ඔරිජිනල් උප්පැන්න සහතිකය. හැබැයි මේක මාස 6කට වළංගු එකක් වෙන්න ඕන. හරි. ඊළඟට අපිට ඕන වෙනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලාවකින් ගත්ත ඡායාරූපයක්. හැබැයි මේක අපිට අර ලයිසන් එකේ වගේ අපිට ෆොටෝ ටික අපේ අතට ඉන්නේ නැහැ. ඒක නිකම්ම කොලේක ෆිල් වෙලා අපේ ඒ කියන්නේ අපේ තොරතුරුත් එක්ක තමයි මේක හම්බෙන්නේ. මේකට අපි කියනවා ෆොටෝ සබ්මිෂන් ඇක්නොලෙජ්මන්ට් එකක් කියලා කියනවා. ඉතින් තව අපිට ඕන වෙනවා ඔයාලගේ ඩෙන්ටිටි ඒ කියන්නේ ජාතික හැඳුනුම්පතේ පැහැදිලිම ඡායාරූපයක්. ඡායාරූපයක් කියන්නේ ෆොටෝකොපි එකක්. නැත්තම් ඔයාලට පුළුවන් මේක print out කරගන්න මේ කියන්නේ ෆොටෝකොපි එක නැතුව print එකක් වගේ එන්නේ. ඒ විදිහට ගන්නත් පුළුවන්. හරි. දැන් ඔය ටික තමයි මූලිකවම ඕන 4. මීට අමතරව ඔයා ඇප්ලිකේෂන් එකේ ඔයාගේ රැකියාව ගැන සඳහන් කරනවා නම් ඒ කියන්නේ ඔයා වැඩ කරන ජොබ් එක ගැන සඳහන් කරනවා නම් ඒ ජොබ් එකේ ඔයා සේවාව කරපු ලිපිය, ඒ කියන්නේ සේවා කරා කියලා ලිපියක් හම්බෙනවනේ අපිට. අන්නේ ලිපිය ඕන වෙනවා. ඊට අමතරව ඔයා ද්විත්ව පුරවැසිභාවයේ, ඒ කියන්නේ ද්විත්ව කියන්නේ රටවල් දෙකක කියන පුරවැසිභාවයක් තියෙනවා නම් ඔයාලට මේ පාස්පෝර්ට් එකේ හරි ඒ තියෙන මේකේ ජීවදත්ත කොටසේ ඡායාරූපයක් ඕන වෙනවා. ඒ වගේම ඔයාව ද්විත්ව පුරවැසිභාවයට කියලා ලිපියක් හම්බෙන්නේ. ආන්ගේ ලිපියත් ඕන වෙනවා. ඉතින් මට ওই දේවල් නැති නිසා මට ඕන උනේ අර 4 විතරයි. හරි.
දැන් මම ඔයාලට කියන්නේ දැන් ওই ටික තමයි ඕන වෙන්නේ. තව ඔයාලා ළමයින්ට પાස්පෝර්ට් එහෙම හදනවා නම් ඒවටත් ඕන දේවල් තියෙනවා. මම ඒවා පස්සේ ඔයාලට කියන්නම්. හරි. දැන් ඔයාලා ඔය තොරතුරු ටිකත් අරගෙන ඔයාලා එතෙන්ද ඒ කියන්නේ මම නම් ගියේ එතෙන්ට 5ට වගේ තමයි ගියේ. මොකද මම ගොඩක් දුර හිටපු නැති නිසා. ඒත් හැබැයි මේ ඒ අද්දිත් පොලිම වැඩි මට හම්බුනේ 107 කියන නම්බර් එක. ඉතින් ඔයාලා ගොඩක් දුර ඉඳන් ඉනවනම් මං හිතනවා පාන්දර 2ත් 4ත් අතර වෙලාවේ ආවනම් ඔයාලට පුළුවන් මේ ප්‍රශ්නයක් නැතුව ඔයාලගේ වැඩේ කරගන්න. ඒ කියන්නේ මේ මුල් ඉලක්කමක් හම්බෙලා ඒකේ නම්බර්ස් පිළිවෙලටනේ ගන්නෙ. ඒ විදිහට ඔයාලට ලේසියෙන් ඔයාලගේ වැඩේ කරගන්න පුළුවන්. මම මේ කතා කරන්නේ one day service කරන අයට. අනිත් normal service කරන අයට one day service එකේ වැඩ එයාලා අතුරට අරගෙන එයාලගේ වැඩේ ඉවරුණාට පස්සේ තමයි normal service එකේ අයව අතුරට ගන්නෙ. හරි. දැන් මම මගේ අත්දැකීම තියෙන one day service එකක් විදිහට. ඉතින් මම ඒ අත්දැකීම තමයි ඔයාලට බෙදාගන්නේ. ඉතින් මම එතෙන්ට ගියේ 5ට. ඉතින් numbers කතා කරනවා 8:08 විතර. ඒ කියන්නේ අපි කියන්නේ numbers එකක් දීලා තමයි ඇතුළට ගන්නෙ. මේ අපි එතෙන්ට ගිහලා අපේ numbers එක දා ගන්න ඕනේ. එන්න ඊට පස්සේ තමයි number පිළිවෙලට තමයි අපි ඇතුළට ගන්නෙ. ඉස්සරම එයාලා අපි ඇතුළට අරගෙන අපිට කියන්නේ මේ අපි කොහොමද ඒ ෆයිල් එකේ පිළිවෙලට අපේ තොරතුරු ටික තියාගන්නේ, ඒ වගේම අපේ ඇප්ලිකේෂන් එකේ වැරද්දක් වුණොත් ඒ කියන්නේ අපි හරියට පුරවලා එයාලා අපිට પાස්පෝර්ට් එක දෙද්දී එයාලා අතින් වැරද්දක් වෙලා තිබුණොත් එයාලා අපිට પાස්පෝර්ට් එකක් ආයෙත් හදලා දෙනවා. හැබැයි අපි පුරවලා මේ කියන්නේ අපේ තොරතුරු අපි වැරදියට පුරවලා තිබ්බොත් ඒ කියන්නේ අපිට ආපහු මුදලක් ගෙවලා මේ પાස්පෝර්ට් එක ආයෙත් අපිට හදා ගන්න වෙනවා. අන්න ඒක නිසා තමයි මම කිව්වේ પાස්පෝර්ට් එක හදන කියන්නේ අපි ඇප්ලිකේෂන් එකේ පුරවන තොරතුරු ටික හරියට නිවැරදිව තොරතුරු ටික පුරවන්න ඕන කියලා. ඒ කියන්නේ ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන විදිහටම ඔයාලේ තොරතුරු ටික ෆිල් කරන්න ඕන. ඊට පස්සේ අපිව මේ ඒ කියන්නේ අංක පිළිවෙලට එතන මේ එක්කෙනෙක් ගාවට ගන්නවා. ඒ කියන්නේ අපිට ටෝකන් එකක් දෙනවා. ඒ කියන්නේ අපේ තොරතුරු එයා හරියද බලලා ඩෙන්ටිටි කාඩ් බලලා ඊට පස්සේ තමයි අපිට ටෝකන් එකක් දෙනවා. ඊට පස්සේ ටෝකන් එක ගන්නේ 10ට 10:08 විතර තමයි කියන්නේ ටෝකන් එක ගන්නෙ. ඊට පස්සේ ඉතින් අපිට අර ටිකත් එයා චෙක් කරලා ඉවරනට පස්සේ අපේ ටෝකන් එකේ අංකය එකක් අපිට ඉතින් ටිකක් වාඩි වෙලා ඉන්න තියෙනවා. හරි. ඊට පස්සේ තමයි දැන් අපිට ටෝකන් පිළිවෙලට යනවානේ. ඊට පස්සේ අපි මෙහෙම තැනක් තියෙනවා. ඒකේ 3 දෙනෙක් 4 දෙනෙක් ගාට වගේ අපි යනවා. ගියාට පස්සේ එයාලා අපෙන් අහනවා පළවෙනි පාරද මේ પાස්පෝර්ට් එක හදාන්නේ නැත්නම් තවත් પાස්පෝර්ට් එකක් තියෙනවද එහෙම කියලා අහනවා. ඉතින් මම පළවෙනි පාර හදපු නිසා ඉතින් මම කිව්වේ පළවෙනි පාරේ. ඒකට අපිට තව પાස්පෝර්ට් එකක් තියෙනවා නම් අපි પાස්පෝර්ට් එකක් හදලා නම් ඒ තොරතුරුත් අපි අරගෙන යන්න ඕන. ඒ ගැන මම ඔයාලට පස්සේ වීඩියෝ එකකින් කියන්නම්. ඉතින් මම දන්න තොරතුරු තමයි මම ඔයාලත් එක්ක අද මේ බෙදාගන්නේ. ඊට පස්සේ අපේ තොරතුරු එක ඔක්කොම චෙක් කරලා ඉවරනාට පස්සේ අපිට ෆින්ගර් මාක් තියන්න යනවා. කියන අපේ මේ ඇඟිලි 10ම අපි මේ මාක් කරන්න ඕනි. මුලින්ම මේ ඇඟිලි 4 ඊළඟට මේක ඊළඟට මෙහෙම එතන තියෙන පොඩි මේකක් ඒක අපි අපේ ෆින්ගර් මාක් එක තියන්න ඕන. හරි. ඊට පස්සේ තමයි වැදගත්ම කාරණේ. ඒ කියන්නේ මේකට ගිය පිරිවැය කොහොමද પાස්පෝර්ට් එකක් හදන්න යන මුදල. one day service හදනවා නම් එයාලට 20000ක මුදලක් යනවා પાස්පෝර්ට් එක හදාගන්න. ඔයාලා normal service කරනවා නම් ඔයාලට රුපියල් 10000ක් විතරයි પાස්පෝර්ට් එක හදන්න යන්නේ. ඒ කියන්නේ normal ඒ කියන්නේ one day service කරපු අයට අපි payment එක ගෙවලා ඉවරුණාට පස්සේ අපිට ඒ දවසේම අපි ගියපු දවසේම අපිට හම්බෙනවා අපේ මේ પાස්පෝර්ට් එක. හැබැයි normal service දාපු අයට පාස්පෝර්ට් එක හම්බෙන්න මාස 3-4ක් විතර යනවා. හැබැයි එයාලගේ ෆිල් කරන එක ඇප්ලිකේෂන් එකේ අනිවාර්යයෙන්ම නිවැරදි ඔයා කියන්නේ තමන්
කියන්නේ තමන් දැනට ජීවත් වෙලා ඉන්න ලිපිනේ අනිවාර්යයෙන්ම දාන්න ඕන. ඒ කියන්නේ ඔයාලට පාස්පෝර්ට් එක හම්බෙන්නේ තැපැල් මාර්ගයෙන්. ඒ නිසා ඔයාලගේ ලිපිනේ ඇඩ්‍රස් එක අනිවාර්යයෙන්ම ඔයාලා ජීවත් වෙලා ඉන්න ඇඩ්‍රස් එක දාන්න ඕන. one day service කරන අයට මේ ඇඩ්‍රස් එක වැඩි මේකක් නෑ. මොකද අපිට ඒ දවසේම අපේ පාස්පෝර්ට් එක හම්බෙන නිසා. අපි පේමන්ට් එක කරලා ඉවරවන පස්සේ ඒ වෙලේම අපිට පාස්පෝර්ට් එක හම්බෙන්නේ නැහැ. අපිට 1:00න් පස්සේ එන්න කියලා කියනවා. 1:00න් පස්සේ එන්න කියනවා. ඊට පස්සේ තමයි අපිට පාස්පෝර්ට් එක හම්බෙන්නේ. ඒකත් ඉතින් පිළිවෙලකට තමයි යන්නේ. හරියටම වැඩ නීට් එකට තමයි මම ගියපු කුරුණෑගල ආගමනික දෙපාර්තමේන්තුවේ වැඩ නම් නීට් ලස්සනට පිළිවෙලට වැඩ ටික කරලා තිබ්බා. දැන් ඊට පස්සේ අපි දැන් මේ පාස්පෝර්ට් එක ගන්න 1:00ට විතර අපි දැන් ආවට පස්සේ එයාලා පොඩි වෙලාවක් යනවා. ගියාට පස්සේ තමයි ඉතින් මේ පාස්පෝර්ට් එක හම්බෙන්නේ. ඒ කියන්නේ ඒක පිළිවෙලකටම නෙවෙයි අංක ඉතින් පොඩ පැටලි තමයි එන්නේ. මේ ඒක පාස්පෝර්ට් එක 1:00 ඉඳන් 4 වෙනකන් දෙනවා. 4න් පස්සේ ගියොත් ඔයාලට ඉතින් ආය පාස්පෝර්ට් එක හම්බෙන්නේ නැහැ මං හිතන්නේ. ඒ වෙලාවේ ඇවිල්ලා ගන්න කියලා කියනවා ඉතින්. ඒ කියන්නේ ඔයාලට නැත්තම් එයාලා කෝල් එකක් දෙනවා. දන්නේ නැති නම්බර් එකකින් හිම ඔයාලා ගියොත් හදාගන්න. දන්නේ නැති නම්බර් එකකින් આવත් කෝල් එක ආන්සර් කරලා බලන්න. මොකද ඔයාලගේ පාස්පෝර්ට් එක හදලා ඔයා තාම මෙතෙන්ට ඇවිල්ලා නැත්තම් එයාලා ඔයාලට කෝල් එකක් දෙනවා. ඔයාගේ පාස්පෝර්ට් එක අරන් යන්න කියලා. හරි. දැන් ඔයා පාස්පෝර්ට් එක අතට ගත්තට පස්සේ ඒක අරගෙන දුවගෙන යන්න හදන්න එපා. හරි පාස්පෝර්ට් එක හම්බුණා. වැඩේ හරි කියලා දුවලා යන්න හදන්න එපා. ඔයා ඉස්සරහම බලන්න ඔයාගේ ඇප්ලිකේෂන් එකේ ඔයා ෆිල් කරපු විදිහටම ඔයාගේ පාස්පෝර්ට් එකත් හැදිලා තියෙනවද කියලා. මේකේ එක අකුරක් හරි වැරදිලා තිබ්බොත් ඔයාට ඉතින් රටකට යන්න බැහැනේ. මොකද ඒ නිවැරදි විදිහට ඒ ඔක්කොම ටික බලා ගන්න ඕන. හදිස්සියේ ඔයා ඇප්ලිකේෂන් එකේ ඔයා හරියට ෆිල් කරලා තිබිලා එයාලා අතින් වැරද්දක් වෙලා තිබ්බොත් එයාලා අපහු ඔයාට පාස්පෝර්ට් එකක් හදලා දෙනවා. හැබැයි ඔයා අතින් වැරද්දක් වෙලා තිබ්බොත් එයාලා ඉතින් එකම නෝලට මේ හදලා දෙන්නේ. අන්න එතනදී ඔයාට ආපහු පේමන්ට් එකක් ගෙවලා ඔයාට ආපහු පාස්පෝර්ට් එකක් හදාගන්න වෙනවා. අන්න ඒ නිසා තමයි මම කිව්වා ඇප්ලිකේෂන් එක පුරවද්දවා හරියට ෆිල් කරන්න කියලා. ඉතින් ඔය විදිහට තමයි පාස්පෝර්ට් එක මගේ කියන්නේ මම පාස්පෝර්ට් එක හදපු මගේ අත්දැකීම මම ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් මං හිතනවා පාස්පෝර්ට් එකක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට උනත් මේ තොරතුරු වැදගත් වෙයි කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාලගේ වැඩත් සාර්ථක වෙන සුබ දවසක් වේවා කියලා. තව තොරතුරු ඕන ඔයාලා මගෙන් කියන්න. මම ඔයාලට තොරතුරු ලබා දෙන්න. මම දන්නේ මේ තොරතුරු ටික. ඒකයි මම ඔයාලත් එක්ක බෙදාගත්තේ. පාස්පෝර්ට් එක හදන්න ඔන්න ඔය තොරතුරු ටික තමයි ඕන වෙන්නේ. එහෙනම් ඉතින් ආයත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම බුදු සරණයි, තෙරුවන් සරණයි, පරිස්සමෙන් ඉන්න. බයි.